ඔව් මොකද්ද දැන් පුතා ඔය ඉස්සල්ලා අහපු ප්‍රශ්නේ මට ඒ වෙලාවේ අවසර හඳුරන්නේ ඔව් එහෙමයි අපේ ස්වාමීන් වහන්සේලා එහෙමයි දැනට මේ සුපෝභෝගී ජීවිතයක් ගත කරනවා කියලා අපේ මීඩියා වලින් යනවා. ඒ කියන්නේ සමාජ මාධ්‍ය සමාජ මාධ්‍ය භික්ෂුන් වහන්සේලා හරි සැප සැප විඳිනවා විඳිනවා, යාන වාහන තියෙනවා, ඒ විඳිනවා කියලා. එහෙමයි ඒකට ඔබ වහන්සේගේ මොකද්ද අපිට බලාපොරොත්තු වෙන්න පිළිතුර පුතා මෙහෙමයි ලෞතර තථාගත බුදුරජාණන් වහන්සේ ධර්මාන සමයේ ඉඳලා ඒ කියන්නේ ජීවමාන සමයේ ඉඳලම ඔය භික්ෂුන් වහන්සේලාට පන්න පහර ගහන ස්වභාවය ලෝකේ තිබුණා. එහෙමයි. දැන් ස්වාමීන් වහන්සේලා සැප විඳිනවා කියලා කියන අයට එහෙම. අපි සංඝ රත්නයේ වශයෙන් ආරාධනා කරන ඔව් සැපයි එහි පස්සික එව බලව after that ඊට පස්සේ what to do මොකද්ද වෙන්නේ එන්නකෝ බලන්නකෝ සත්‍ය ගවේෂණය කරන්න සැප තේරෙයි සංඝ රත්නයේ ඕගොල්ලෝ වගේ පාරේ කෑමක් කකා යනවාද නෑ. සංඝ රත්නයේ ඕගොල්ලෝ වගේ 12න් පස්සේ විකාලේ කිසියම් තැනකට ගිහිල්ලා කුසගින්න හිටියා ලේසියෙන් ආහාරයක් ගන්නවද නෑ. සංඝ රත්නයේ ඕගොල්ලෝ වගේ පාරේ රණ්ඩු වෙවි යනවද කෑකෝ ගහ යනවද නෑ. සංඝ රත්නය සිතින් ගතින් මනසින් තැම්පත් වෙලා ඉන්නවා. අනික සැපයි නම් එන්නකෝ ඇවිල්ලා බලන්නකෝ සැපයි නම් ඇවිල්ලා මේ සැප විඳින්න එන්න එපා. එහෙම ශාසනයට එන්නේ නෑ. ඇවිල්ලා ඉන්න උතුම් නිර්මල නික්ලේශී ආර්ය මහා සංඝ රත්නයට නිന്ദා පහස කරන්න නම් පෙළ ගැහිලා ඉන්නවා. ශාසනයට ඇවිල්ලා හිස මුඩු කරගෙන කසාවතක් දරාගෙන සංඝ රත්නයේ ලෙසට ප්‍රතිපත්තිය පුරාගෙන යනකොට මේක සැපද දුකද කියලා තේරෙනවා. නිന്ദා කරන්න පෙර අපහාස කරන්න පෙර ඇවිත් බලන්න. එහි පස්සික එව බලව. එහෙම. නමෝ බුද්දස්ස